ස්වභාව ධර්මයේ නිහඬ පාඩම. අපි ජීවත් වෙන්නේ පුදුමාකාර ලෝකයක. උදෑසන හිරු කිරණ තනකොළ මත වැටෙන විට ඒ තුල සැඟවුණු සුන්දරත්වයක් තිබෙනවා. මලක් පිපෙන්නේ කිසිවෙකුගේ අත්පොළසම් බලාගෙන නොවේ. ගසක් වැඩෙන්නේ කිසිවෙකුගේ ප්‍රශංසාව බලාගෙන නොවේ. නමුත් ඒවා Tamanගේ යුතුයකම නිහඬව ඉටු කරනවා. කුඩා කුහුඹුවා Tamanට හැකිතරම් මහන්සි වෙනවා. සමනලයා කෙටි ජීවිතයකදී ලෝකයට පාට ගෙනෙනවා. කුරුල්ලන් උදෑසනින්ම ගී ගයන්නේ ජීවිතයේ තවත් දවසක් ලැබුණු සතුටින්. ස්වභාව ධර්මය අපට උගන්වන්නේ ඉක්මන් නොවි ඉවසීමෙන් ඉදිරියට යන්න. වැටුණත් නැවත නැගී සිටින්න. අඳුරු දිනකට පසු හිරු නැවත උදාවන බව විශ්වාස කරන්න. අපි මොහොතක් නතර වී අවට බලමු. සුළඟේ හඬට සවන් දෙමු. කුරුල්ලන්ගේ ගීත අසමු. මල්වල සුන්දරත්වය විඳිමු. මොකද ස්වභාව ධර්මය කියන්නේ අපිට සෑම දිනකම ජීවිතය ගැන අලුත් පාඩමක් උගන්වන නිහඬ ගුරුවරයෙක්. ස්වභාව ධර්මය සමග ජීවත් වන්න. එවිට ඔබට සැබෑ සැනසීම සොයාගත හැකි වේවි.